බලනකොම පින්නතුනේ මෙන්න මේ පරමාදර්ශී චරිත ඔබේ ජීවිතේ පරමාදර්ශයේ බවට පත් කරගන්න. අනේ පිට සිටුතුමා ජීවත් වුණේ කොහොමද? මමත් ඒ විදිහට ජීවත් වෙනවා කියලා මනසින් දකින්න. අනේ පිට සිටුතුමා ශාසනය උදෙසා ස්වාමින් වහන්සේලා උදෙසා ඒ කළා වූ යුතුයකම් ඔබත් කරනවා කියලා මනසින් දකින්න. ඒතර බලන්න විසාකාව ජීවිතේ මැදි වයසට ආවට පස්සේ බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා වර 7ක් ඉල්ලනවා පින්වතුනි. වරයන් 7ක් ඉල්ලනවා. මොනවද ඒ වරයන්? නිති සංඝයාට බත් දෙන්න. නිති සංඝයාට ගිලන්පත දෙන්න. නිති සංඝයාට කැඳ දෙන්න. නිති සංඝයාට ඖෂධ දෙන්න. නිති සංඝයාට වැසිසල් දෙන්න. මේ විදිහට වරයන් 7ක් ඉල්ලනවා විසාකාව ඇවිල්ලා. බලන්නකො මේ සෝවාන් ඵලයට පත් වෙච්ච අම්මා කෙනෙක්. නමුත් නිකන් හරි අපේ සමාජයේ කවුරු හරි සෝවාන් ඵලයට පත් වුණා කියලා හිතුවොත් එයා ඉස්සෙල්ලාම මොකද්ද කරන්නේ? එයා ඊට පස්සේ ස්වාමීන් වහන්සේලාට වන්දනා කරන්නේ නැහැ. එයා පන්සලට යන්නේ නැහැ. එයා සිල් සමාදන් වෙන්නේ නැහැ. එයා පිළිම වහන්සේලාට වන්දනා කරන්නේ නැහැ. දැන් මම සෝවාන් මම ඕවා කරන්නේ නැහැ කියලා. එහෙනම් බලන්න කොයිසා මෝහ මූලික ගමනක් අපි යන්නේ කියලා. අර අනාගාමී ඵලයට පත් වෙච්ච වේදුකණ්ඨකී නන්ද මාතාව උග්ග ගෘහපතිවරයා පින්තුනේ 100 ගණන් 500 ගණන් රහතන් වහන්සේලාට එක වතාවේ දන් දෙන්නේ. 500 නමක් රහතන් වහන්සේලා එක්තර අවස්ථාවක වැඩම කරනවා. ඒසා විශාල දානයන් අනාගාමී වෙච්ච පින්වතන් ශාසනය උදෙසා සංඝයා උදෙසා පූජා කළා. එහෙනම් ඔබ පින්තුනේ මේ පරමාදර්ශී චරිත ඔබේ ජීවිතේ චරිත බවට පත් කරගන්න. අනේ පිට සිටුතුමා ජීවත් වුණ ආකාරයට ඔබ ජීවත් වෙනවා කියලා චිත්තයක් සකස් කරගන්න. විසාකාව යම්සේද කතා බහ කළේ ඇන්ත බැලන්තේ යම්සේද ජීවත් වුණේ යම්සේද ධර්මමුරුන් පෝෂණය කළේ සංඝයා උදෙසා උපස්ථානයන් කළේ. ඒ විදිහට මං ශාසනය උදෙසා උපස්ථානයන් කරනවා කියන කාරණේ තේරුම් ගන්න. එහෙම කරමින් පින්තුනේ මේ පරමාදර්ශී චරිත ඔබේ ජීවිතේ පරමාදර්ශී බවට පත් කරගන්න. නමුත් වර්තමාන සමාජයේ අපි කාවද පින්වතුනි පරමාදර්ශී චරිත බවට පත් කරගෙන තියෙන්නේ? එක්ක රූපවාහිනියේ එක්ක සිනමාවේ එහෙම නැත්නම් රටේ ජනප්‍රිය වෙන චරිතයක් තමයි අපේ පරමාදර්ශී චරිත බවට පත් කරගන්නේ. අපි කන්නේ බොන්නේ අඳින්නේ කතා බහ කරන්නේ හැසිරෙන්නේ මේ හැම දෙයක් කරන්නේ මෙන්න මේ චරිතවල ස්වභාවයෙන්මයි. නමුත් හොඳින් තේරුම් ගන්න ඕනේ බුදුරජාණන් වහන්සේ පැහැදිලිව සූත්‍රයකින් කියනවා පින්වතුනි තමාගේ මේ රූපය උපයෝගී කරගෙන තමා කාමච්ඡන්දයන් සකස් කරගෙන අනුන්තුලත් කාමච්ඡන්දයන් යමෙක් සකස් කරනවා නම් එයා මරණින් පස්සේ පායාස නිරේටයි වැටෙන්නේ කියලා පින්වතුනි බුදුරජාණන් වහන්සේ පැහැදිලිව සූත්‍රයකින් දේශනා කළා කියනවා තමන්ගේ පිනට ලැබුණා වූ රූපය ඔබට මේ ස්වરૂපී රූපයක් ලැබුණා නම් ඒ ස්වરૂපී රූපය ලබා ගන්න පින්වතුනි ඔබ ගිය ජීවිතේ මල් වට්ටි දහස් ගාණක් පූජා කළා කියනවා. ඔබ ඒ ස්වરૂපී ජීවිතය ලබන්න ගිය ජීවිතේ ඔබ බොමලු දහස් ගාණක් ඇමදලා කියනවා පින්වතුනි. ඔබ මේ ස්වરૂපී ජීවිතය රූපය ලබන්න ගිය ජීවිතේ අප්‍රමාණ මෛත්‍රී සිතුවිලි ඔබ වඩලා කියනවා. එහෙනම් ඔබ වෙහෙස මහන්සි වෙලා ඔබේ පිනට ලැබුණා වූ මේ රූපය ඔබ කාමච්ඡන්දයන් වඩාගෙන අනුන් කෙරෙහි කාමච්ඡන්දයන් වැඩි උදෙසා ඔබ යොමු කරනවා නම් ඒ කෙනා මරණින් පස්සේ පායාස නිරේටයි වැටෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මේ නටගාමිනී කියන රංගන ශිල්පියෙකුට තමයි බුදුරජාණන් වහන්සේ මේ දේශනාව කරන්නේ. මේ දේශනාව අහද්දී නටගාමිනී බය වෙනවා. එදා මුළු දඹදිවම මේකේ දක්ෂම රංගන ශිල්පියා මේ නටගාමිනී සියලුම දේවල් දාලා ඇවිල්ලා ශාසනයේ පැවිදි වෙලා උතුම් වූ අරියත් භාවය සාක්ෂාත් කර ගන්නවා පින්වතුනි. ඒ නිසා අපි දකින්න ඕනේ කාවද අපි මේ සමාජයේ පරමාදර්ශී චරිත බවට පත් කරගන්නේ කියලා. පායාස නිරේත යන පිරිසක් තමයි අපේ පරමාදර්ශී බවට පත් වෙන්නේ. අපි දන්නේ එක්තරා ස්වාමීන් වහන්සේ නමක් උතුම් සමාධියෙන් අරමුණු කරලා බලනවා මේ පායාස නිරේ කියන්නේ කොයි වගේ තැනක්ද කියලා. එතකොට ඒ ස්වාමීන් වහන්සේට පායාස නිරේ අරමුණු වෙන්නේ පින්තුනේ පායාස නිරේ නිවිසතේ කුප්පත්තිය ලබනකොට එයාට මේ මස්තින ශරීරයක් ලැබෙන්නේ නැහැ. ඇටසැකිලි
ශරීරයක් ලැබෙන්නේ. ඇටසැකිල්ලක් තමයි ශරීරයේ හැකිල ලැබෙන්නේ. ඒ ඇටසැකිල්ල තමයි ගින්දරට පිච්චෙන්නේ. ඒ ඇටසැකිල්ල තමයි යෝධියට පිච්චෙන්නේ. මසක් ලැබෙන්නේ නැහැ පින්තුනි මේ ශරීරයට. මොකද මස මේ ජීවිතයේ අකුසලයේ උදෙසා යොදාගත්තා. අනුන්ගේ කාමාස්වාදයේ උදෙසා මස ශරීරයේ යොදාගත්තා. ඒ අකුසල විපාකයන් නිසා පින්තුනි අන්න පායාස නිරේත වැඩෙද්දී ඇටසැකිලි ජීවිතයක් යාට ලැබෙන්නේ. මසක් ලැබෙන්නේ නැහැ පායාස නිරේතේ. එක්තරා ප්‍රේතියක් ජීවත් වෙනවා මේ പ്രേත ලෝකේ. ඒ ප්‍රේතියට පින්තුනි කිසිම ස්ත්‍රී අවයවයක් නැහැ. කිසිම ස්ත්‍රී අවයවයක් යාට ලැබිලා නැහැ. එයා පෙනුමෙන් පිරිමියෙක්ගේ ස්වභාවය තියෙන්නේ. නමුත් එයා කාමයේ ඉල්ලමින් අනිත් ප්‍රේතයින් ළඟට යනවා. ඒ කිසිම ප්‍රේතෙක් එයා ළඟට එන්නේ නැහැ. ඇයි? ලස්සන විචිත්‍ර මනුස්ස ජීවිතයක් ලබලා, ලස්සන රූපයක් ලබලා, ඒ ලස්සන රූපය පින්තුනේ අනුන්ගේ කාමාස්වාදය වැඩිම උදෙසා තමන් යොමු කළා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තමන්ට ලැබුණා වූ රූපය ඇඳුමක් තුලින් හෝ පැළඳුමක් තුලින් හෝ ඇඳීම තුලින් හෝ අනුන්ට පෙන්වන්න යනවා නම් පුතේ ඒක බරපතල වූ අකුසලයක් කියලා. බරපතල වූ අකුසලයක් කියලා. මොකද මේ රූපය ලැබුණේ ඔබේ පිනටමයි. ඒකයි කිව්ව ඔබ මේ රූපය ලබන්න මල් වට්ටි දහස් ගාණක් පූජා කරලා තියෙනවා. ඔබ මේ රූපය ලබන්න අප්‍රමාණ මෛත්‍රී චිත්තයන් වඩලා තියෙනවා. ඔබ මේ රූපය ලබන්න බොමලු දහස් ගාණක් ගිය ජීවිතේ පිරිසිදු කරලා තියෙනවා පින්තුනි. මේ ලෝකේ ජනප්‍රිය නිලියක් ඉන්නවා ශ්‍රේෂ්ඨ නිලියක්. ඒ නිලිය ගිය ජීවිතේ කවුද කියලා අපි දන්න ස්වාමින් වහන්සේ නමක් උතුම් සමාධියෙන් අරමුණු කරලා බලනවා. ඒ වෙලාවේ ස්වාමින් වහන්සේ දකින්නේ ඒ නිලිය ගිය ජීවිතේදී දේවදාසියක් පින්තුනි. දේවදාසියක්. දේවදාසියක් කියන්නේ දෙවියන් උදෙසා ජීවිතේ පූජා කරන්නේ දේවදාසිය කියලායි කියන්නේ. එයා තරුණ කාලෙම දෙවියන් උදෙසා ගිය ජීවිතේ පූජා කරනවා යාව. එයා තරුණ කාලේ ඉඳන්ම මොකද්ද කරන්නේ? දෙවියන්ට මල් මාලා ගොතනවා, දෙවියන්ට කිරිපිටු හදනවා, දෙවියන්ට චතුමදුර හදනවා, ඒ දිව්‍ය භවන පිරිසිදු කරනවා, දෙවිය මාලිගය, දේවාලය අතු ගන්නවා. මේක තමයි යා කරන්නේ දේවදාසියා. දෙවියන් උදෙසා සේවය කරන්නේ දේවදාසියක් කියලා. දෙවියන්ව මලින් පූජා කරනවා. දෙවියන්ව සුවඳින් පූජා කරනවා. එහෙම පූජා කරලා ගිය ජීවිතේ ත්‍යා මිත්‍යා දෘෂ්ටිකයි මේ ජීවිතේ පිටුතුනි ලෝකේ ශ්‍රේෂ්ඨ ස්වરૂපී නිලියක් බවට පත් වෙලා ආ උපත්ය සකස් කරගන්න. එනම් බලන්නේ ශ්‍රේෂ්ඨ උපත ඒ ලස්සන ඒසා ස්වરૂපී උපතක් දිව්‍යාංගනාවක් බඳු උපතක් ලබා ගන්න යාට කවුද හේතුනේ? එයාම මලින් කළා වූ පූජාවන්, එයාම සුවඳින් කළා වූ පූජාවන්, එයාම දෙවියන් උදෙසා කළා වූ පූජාවන්. ඒසා වෙහෙස මහන්සි වෙලා ලබා ගත්තා වූ ඒ ලස්සන රූපය පින්තුනි දැන් එයා අනුන්ගේ කාමාස්වාදය වැඩි වීම උදෙසාමයි යොදවන්නේ. දැන් එයා පායාස නිරේත වැටලා ඉවරයි පින්තුනි. එයා හෙට දවසේ ඇස් දෙක පිය වුණොත් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල එයා පායාස නිරේතයි වැටෙන්නේ පින්තුනි. එහෙනම් ඔබ දකින්න ඕනේ ඔබ නිරේතුරුවම පින්තුනි පරමා දක්ෂී චරිත හැටියට පායාසයට වැටෙන්නේ නම් ගන්න එපා. එහෙම කළොත් ඔබ ඔබේ ඉදිරියේ ප්‍රශ්නාර්ථයක් තියාගන්න ඔබ කොතෙන්ද යන්නේ කියන කාරණේ. එහෙම හිතලා පින්තුනි අර පරමාදර්ශී චරිත විසාකාවක් වෙන්න. විසාකාවේ යම්සේද ජීවත් වුණේ මම එසේ ජීවත් වෙනවා කියලා චිත්තයක් ඇති කරගන්න. අනේපිරි සිටුතුමා උග්‍ර ගෘහපතිවරයා යම්සේද ජීවත් වුණේ මම ඒ ආකාරයෙන් ජීවත් වෙනවා කියලා චිත්තයක් ඇති කරගන්න පින්තුනි. එහෙනම් මුලින්ම ඔබ විචිකිච්ඡාවෙන් බැහැර වෙන්න ඕනේ. ඉලක්කයක් ඇති කරගන්න ඕනේ. ඊළඟට පින්තුනි පරමාදර්ශී චරිත අනුව ජීවත් වෙන්න ඔබ දක්ෂ වෙන්න ඕනේ.